අද වෙසක් පුන් පෝය දවස. අද වගේ දවසක බෞද්ධ ආගම මූලික කරගත්ත රටවල් වල පින් දහම් කටයුතු කොයි තරන්නම් සිද්ධ වෙනවා ඇතිද. මේ වගේ උතුම් දවසක් මගහැරගන්න හොඳ නැහැ. අපි තුන්දෙනාත් එකතු වෙලා වෙසක් කූඩුවක් හදලා අලව ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හරි හැටි තාම කිසිම දෙයක් තේරෙන්නේ නැති අපේ පුංචි පුතාවත් ළඟ තියාගෙන තමයි මේ දේවල් කරගත්තේ. එයත් එක්ක මේ දේවල් කරගන්න අමාරුයි තමයි. ඒ වුණාට අපිට ඕනේ මේ දේවල් එයාට පෙන්වන්න. අපි කැමති එයා මේ දේවල් ඉගෙන ගන්නවට. අපි තුන්දෙනාම බෞද්ධ. ලෝකේ කොහේ හිටියත් අපි හදවතින්ම බෞද්ධයෝ විදිහට වෙසක් මංගල්‍යය සමරන්න ඕනේ. ඉස්සර වෙසක් එකට කූඩු 2-3ක් කැලෙව්වට අද එක කූඩුවක් හදාගත්තේ හරිම අමාරුයි. එයොන් බබත් එක්ක ගොඩාක් අමාරුයි දැන් මේ වැඩ කරගන්න. කොහොම හරි අද දවල් වෙලාවේ මේ වැඩේ කරගන්න ඕන නිසා එයොන් බබාවත් ෂේප් කරගෙන මේ වැඩේ කරගෙන ගියා. අද මම කෑම ලෑස්ති කරගත්තේ ලංකාවේ ප්‍රසිද්ධ දන්සල් මෙනු එකකට. කහබත් උයලා පරිප්පුයි සීනි සම්බෝලයිත් හැදුවා. ඉතින් කාලය සීමිතයි. ජීවිතය විඳින්න ඕනේ. යහපත් විදිහට ජීවත් වුණොත් යහපත් දේවල් අපිට ලැබෙනවා. මේ දේවල් වල යථාර්ථය අද වෙනකොට අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් දේවල් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයත් ලංකාවෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක් නම් පුංචියට හරි වෙසක් කූඩුවක් හදලා වෙසක් මංගල්‍ය සමරන්න. මේ වගේ උතුම් දවස් මගහැරගන්න එපා. පුළුවන් විදිහට තව කෙනෙකුට උදව් උපකාර කරන්න. බෞද්ධ හැම කෙනෙක්ම හරි භක්තියෙන් සමරන මේ වෙසක් පෝය බෞද්ධ සාහිත්‍යයේ වගේම ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිද්ධ වෙලා තියෙනවා. අද වගේ උතුම් දවසක් අදට විතරක් සීමා නොකර තමන්ගේ සිත කය වචනය හරි විදිහට පාවිච්චි කරලා හැමදාම උතුම් දවසක් කරගන්න උත්සාහ කරන්න. එයොන් බබාවත් බලාගන්න ගමන් අපි දෙන්න මාරුවෙන් මාරුවට වෙසක් කූඩුව අලව ගත්තා. බොහෝම ඉවසීමෙන් දැන් මේ කූඩුවේ අලව ගන්න වැඩ කටයුතු වල අවසාන හරියේ තමයි ඉන්නේ. තමන්ගේ පවුලේ ආදරණීයන් සමග එකට එකතු වෙලා මේ දේවල් කරගන්නකොට තමයි ඒකේ සතුට තවත් වැඩි වෙන්නේ. දැන් නම් අපි කූඩුව අලවගෙන ඉවරයි. දැන් මේක රෑ වෙන්න කලින්
අපේ ගෙදර එල්ල ගන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. අපි 3 දෙනාත් එක්ක එකතු වෙලා හිමීට හිමීට අලවගත්ත අපේ ලස්සන වෙසක් කූඩුව. සියලු සිත් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.